මෙහෙයවන්නේ ඇත්තටම ඔයාද? අපිව මෙහෙයවන්නේ ඇත්තටම අපිද? චුට්ටක් හිතලා බලන්න ඕන කාරණාවක් නෙවෙයිද? ඔයාගේ ජීවිතය මෙහෙයවන්නේ ඔයාමද? ඇත්තටම නෑ දරුවෝ. ඔයා අද සමහර විටක මෙතන පන්තියේ ඉඳගෙන ඉන්න හේතුවත් කාගේ හරි මෙහෙයවීමක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයා විශ්වවිද්‍යාලේ යනවද නැද්ද? ඔයාගේ ජීවිතේ කොතනින්ද ඉවර කරන්නේ? ඒ තීරණය කිරීමේ බාරදූර වැඩේ ඔයාම කළ යුතුයි. නමුත් බොහෝමයක් වෙලාවට මොකද වෙන්නේ? අපි මේ වැඩේ අපෙන් ගිලිහිලා අපේ යාළුවොන්ට අසල්වාසීන්ට පවරලා නිකන් ඔහින්න මොකද වෙන ප්‍රතිඵලය? ඔයාට ඔයාගේ හීනේ අරමුණට යන්න පුතා. කවරදාකවත් ඔයාගේ ඇඟ ඇතුලෙන් ඉන්න ඕන ශක්තිය, එනර්ජි එක එළියට එන්නේ නැහැ. මොකද ඔයාට ඕන ඔයාගේ අවශ්‍යතාවය, ඔයාගේ අරමුණු වලට වඩා ඔයා කරන්නේ මනුස්සය අරමුණු වෙනුවෙන් වැඩ කරන එක. ඒක නිසා චුට්ටක් මොහොතක් දවසක් දෙකක් සතියක් වුණත් ගමන් නැහැ. කාලය අරන් හිතලා බලන්න මගේ පුතා. ඔයා ඔයාගේ අරමුණ වෙනුවෙන්ද වැඩ කරන්නේ? මේ මොහොතේ ඔයාගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන එක නවත්තලා වෙන කෙනෙක්ගේ අරමුණක් වෙනුවෙන්ද කියන එක මය පුතා චුට්ටක් කල්පනා කරලා බැලුවට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ජීවිතේ කියන්නේ වෙන කාගේවත් පන්දේසියක තියෙන ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියක් නෙවෙයි පුතා. ඒක ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාගේ පාලනයේ තියෙන්න ඕන. ඒක වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕන. ඒක වෙනුවෙන් ඔයා කැප වෙන්න ඕන. අන්න එහෙම වෙච්ච දවසට තමයි ඔයාගේ අනාගතේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ.